අයිබෝන් පෞගි දවසක පැවතිච්ච සිරස සටන වැඩසටහන දිහා අපි බලන් ඉන්නකොට අපිට හිතිච්ච දෙයක් තමයි උමයා කෝවිලගොඩගේ කියලා කියන්නේ මොන ජාතියේ මාධ්‍යවේදිනියක්ද කියන එක නේද? ඒ කියන්නේ තමන් විසින් තෝරා බේරාගෙන ඉන්න පාර්ශවයන්ට ඉතම සුහදව ඒ අත ගනුදෙනු කරන සුහදව අයව ප්‍රශ්න කරන උමයා කෝවිලගොඩගේ තමන් විසින්ම තමට එදිරී කියලා හිතර තමට විරුද්ධයි කියලා හිතර තමට සතුරුයි කියලා හිතර පාර්ශවයන්ට ඉතාම කැතවිදී වචන භාවිතා කරමින් ප්‍රශ්න කරනවා අදහස් ප්‍රකාශ කරනවා සහ ඒ වැඩසටහන පුරාවටම ඒ වැඩසටහන මෙහෙයවනවා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ උමායා කොවිලගොඩගේගේ ඉතාම කැත අසෝබන වෘතියට නොගැලපෙන මට්ටමේ හැසිරීම සම්බන්ධව කතාවට යන කලින් මතක් කරනවා අපේ channel එක subscribe කරන්න bell icon එකත් ඕල් දාලා තියාගන්න. අපි වැඩසටහන දාපු ගමන් බලන්න යන ඔබට අවස්ථාව ලැබෙනවා. අපි යමු අද කතාවට. පහුගිය දවසක සිරස සටන වැඩසටහන පැවැත්වුණා. මේ වැඩසටහනට එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරමින් වගේම මාලිමාව පාර්ශවය නියෝජනය කරමින් නියෝජිතයෝ සහභාගී වුණා. මේ වැඩසටහන අතරතුරේදී සුපුරුදු පරිදි මේ දවස්වල කාගෙත් කතා බහට ලක් වෙන ඔය මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ වත්කම් හා බැරකම් සම්බන්ධව කාරණාව ඇදිලා ආවා. ඒ වෙලාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වත්කම් බැරකම් සම්බන්ධවත් කතා බහක් ඇති වුණා. ඒ කතා බහ වෙලාවේ රනිල් වික්‍රමසිංහගේ වත්කම් බැරකම් සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඒ අවස්ථාවට සහභාගී වෙච්ච සමන් රත්නප්‍රිය මහත්මයාගෙන් උමයා කෝවිලගොඩගේ ඉතාම කැත විදියට ඒ කාරණාව ප්‍රශ්න කරන්න හැටි අපි දැක්කා. අපේ කතාව ඉතුරු ටික කරන්න කලින් අපි චුට්ටක් මේ වීඩියෝ එක බලලා ඉමු. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ මේ වත්කම් බැරකම් ප්‍රකාශය අරගෙන බලනකොට මෙතුමා මේ හුඟ කාලයක් තිස්සේ අපි දන්නේ නීතිඥවරයෙක් විදිහට ඊට පස්සේ තරුණ කාලෙම දේශපාලනයට එනවා. ඊට පස්සේ නීතිඥ වෘත්තිය නියලුණාද කියලා ප්‍රශ්නයක් එනවා නේද? ඊට පස්සේ අපි දන්න කාලේ ඉඳලම දේශපාලනය තමයි කරේ. දැන් මෙතනදී දේශපාලනයකට කොහොමද මෙච්චර වත්කම් බැරකම් උපයාගත්තේ කියන ප්‍රශ්නේ මතුවෙනනේ. දැන් මෙතන තියෙනවා වර්ණ ලැමිනේට්ස් ලිමිටඩ් කියලා තියෙනවා, වර්ණ ලිමිටඩ් කියලා තියෙනවා. හිතා ගන්න බෑ කොහොමද මෙච්චර ප්‍රමාණයක වත්කම් උපයාගත්තේ කියලා. මෙච්චර බිස්නස් කරන්න පුළුවන්ද කියලා. හරි එතමට දීපුල තියෙන හොඳ පෙළපතක ඒ දේවල් ඔක්කොම දෙන එක වෙනම කතන්දරයක්. ඔබතුමාට ඉතින් hina. දරවතුන්ගේ ඉතිහාසය කියවන්න වෙන ඔයාට. රනිල් වික්‍රමසිංහගේ පරම්පරාව ටිකක් කියවලා ඔයා රනිල් වික්‍රමසිංහයන්ගේ පරපුරේ තිබුණු වත්කම් ඒවා ජනතාවට දීපු විදිය, අනුසතු කරපු විදිය, හුඟක් අයට ඒ දීපු විදිය ඒ දන්න මම වත්කම් රනිල් වික්‍රමසිංහයන්ගේ හරියටම ඔබතුමාගේ නියෝජිතයා. ඒක තමයි. ඔච්චර පෙළපතක් තියාගෙන, ඔච්චර දේවල් තියාගෙන, ඔච්චර පට්ට ධනස්කන්ධය තියාගෙන රුපියල් ලක්ෂ 160ක් විතර ජනතා මුදලින් ඇයි ගියේ? ඒකට හිරේ ගියේ. කවුනේ අප්පා? ඒකට හිරේ ගියේ කාරණය තව මාස කීපයක් යනකොට නඩුව අවසානයට ඔප්පු වෙයි. ඒක දේශපාලන පරිගැනීමක්. ඔන්න ওই විදිහට තමයි උමායා රනිල් වික්‍රමසිංහගේ කාරණය සමන් රත්නප්‍රියගෙන් ප්‍රශ්න කරේ. ඔබ ඒ වීඩියෝ බැලුවනම් ඒ වචන අහගෙන හිටියනම් ඔබට හිතෙන්නට ඇති මේ ඇත්තටම මාධ්‍යවේදිනියක්ද? ඒ වෘත්තීය ගරුත්වය රකිමින් අය කටයුතු කරනවාද? එහෙම නැත්නම් පෞද්ගලික ද්වේෂයක් හිතේ තියාගෙන තරහක් හිතේ තියාගෙන ඊටම පහත් මට්ටමේ වචන භාවිතා කරමින් අර මෙච්චර පට්ට විදිහට සල්ලි තියාගෙන ඒ කියන්නේ රස්තියාදුකාර වචන ඒව සාමාන්‍ය යාළුවොත් එක්ක කතා කරනකොට හිත මිත්‍රයන්ත් එක්ක කතා කරනකොට පාවිච්චි කරාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ විදිහේ රටේ ප්‍රධාන රූපවාහිනී නාලිකාවක්, රටේ ප්‍රසිද්ධ දේශපාලන වැඩසටහනක්, සම්මාන ලැබිලා තියෙන මාධ්‍යවේදිකයක් විදිහට නේද සම්මානක් දීලා තියෙන මේගොල්ලන්ට. සම්මාන දීපු උන්ට හොයාගෙන ගිහිල්ලා ගහන්න ඕනේ. ඒක වෙනම කතාවක්. අපි කලින් වැඩසටහනකට කිව්වා මේ වගේ මිනිස්සුන්ට සම්මාන දෙන සම්මාන ඒ දෙන ආයතන සම්බන්ධව වෙනම හොයන්න ඕන කියලා. මේක මොන විදිහේ නිර්ණායකත් එක්කද මේ සම්මාන දෙන්නේ කියලා වෙනම හොයන්න ඕන කියලා කිව්වා. ඒතකොට ඒව ඔප්පු වෙනවා. මේ විදිහේ මේ භාෂා හැසිරවීමක් තියෙන මිනිස්සුන්ට මේ සම්මාන දෙන්නේ. ඒතකොට සම්මාන හිමි, සම්මාන ලාභී මාධ්‍යවේදිනියක් තමයි මේ විදිහට මේ ප්‍රශ්න කරන්නේ. අපිට මේ ප්‍රශ්න කිරීම බැහැර කරන්න තිබුණා සමස්ත වැඩසටහන පුරාවටම මේ භාවිතාව, මේ හැසිරීම මේ විදිහටම තිබුණා නම්. හැබැයි මේක වෙනස් වෙනවා
මාලිමාව නියෝජනය කරමින් එවැනිසටහනට සහභාගී වෙච්ච ලක්ෂ්මන් නිපුණාරච්චි ඉදිරියේ ලක්ෂ්මන් නිපුණාරච්චිගේ වත්කම් බැරකම් ප්‍රශ්න කිරීමේදී ඔමායා බොහොම හුරතල් විදියට බොහොම කීකරු විදියට යටහත් පහත් විදියට ඒ ප්‍රශ්න කිරීම කරනවා අපි දැක්කා. ඒ නිසාම තමයි අපි හිතුවේ මේක මේ වෙලාවේ කතා කරන්න ඕන කියලා. අපි කතාව ඉතුරු ටික කරන්න කලින් ඔය ලක්ෂ්මන් නිපුණාරච්චිව ප්‍රශ්න කරපු විදිහත් අපි චුට්ටක් බලමු. ලක්ෂ්මන් නිපුණාරච්චි මන්ත්‍රීතුමාගේ වත්කම් පෙරකම් ප්‍රකාශයේ අපි අරගෙන බලනවා මේක මේක පෙරලලා මම පෙන්නන්න යන්නේ නැහැ. ඕන කෙනෙකුට Google search කරලා බලන්න පුළුවන්. assets සහ declaration ගිහිල්ලා නිවාසය වලට ඉරක්, වාහන වලට ඉරක්, වතු පිටි වලට ඉරක්, බැටුප් වලට නෑ ඉරක්, මාසික ආදායමක් නෑ ඉරක්. මන්ත්‍රීතුමා එහෙම කරන්න බෑනේ ඉතින් නේද? ඉතින් මං අහන්නේ වත්කම් පෙරකම් නීතියට අනුව අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ නිවැරදි තොරතුරු කියලා. මම මේ කතාව පටන් ගත්තා. නිවැරදි තොරතුරු මොකද්ද ඔබතුමා කියන්නේ? නැති දේවල් දාන්න බෑ. නැති දේවල් දාන්න බෑ කියලා කියන්නේ දැන් අපි කියමුකෝ නැති දේවල් දාන්න බෑ කියන තැන ඔබ ඉඳලා එහෙම ඉදිරිපත් කරා. ඒ ඔක්කොම කටු කළාද අපි? ඒක මොකද නැද්ද ජීවත් වෙන්න? නැත්නම් ඉතින් මොනව කරන්නද? තත්ත්වය තමයි මම ඔකේ දාලා තියෙන්නේ. දැක්කනේ. ඒ විදිහට තමයි ලක්ෂ්මන් නිපුණාරච්චිව ප්‍රශ්න කරේ. සුහච කීකරු ගෝලෙක් වගේ හිතරිත් දන්න හීනකින්වත් කැමති නැති විදියට නිකන් කියන්නේ ඇල්පෙනිති තුඩකවත් සිත්‍රිදීමක් සිද්ධ වෙන්නේ නැති විදියට ස්වරය බාල කරලා ඊටම සෞම්‍ය වචන පාවිච්චි කරමින් සෞම්‍ය විදියට ලක්ෂ්මන් නිපුණාරච්චිව ප්‍රශ්න කරා. අපි කියන්නේ ඒකත් ප්‍රශ්නයක් නෑ. කියන්නේ එහෙම ප්‍රශ්න කිරීම ගැටලුවක් නෑ. අර රනිල් වික්‍රමසිංහගේ පාර්ශවයේ එහෙම ප්‍රශ්න කිරීමත් ගැටලුවක් නෑ. කියන්නේ ප්‍රශ්න කරන විදිය ප්‍රශ්න කරන ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒ රනිල් වික්‍රමසිංහගේ පාර්ශවය ප්‍රශ්න කරපු විදියට අනිත් සියලු පාර්ශවයන් ප්‍රශ්න කරන්න ඕන එහෙනම්. ලක්ෂ්මන් නිපුණාරච්චි පාර්ශවය මාලිමාව පාර්ශවය ප්‍රශ්න කිරීමේ ඒ විදිය ගැන අපි අවුලක් නෑ කියලා කියන්නේ. එහෙනම් ඒ විදියට අනිත් සියලුම පාර්ශවයන් ප්‍රශ්න කරන්න ඕන. හැබැයි මෙතන තියෙන ඊටම කැත භාවිතාව තමයි ඊටම අශීලාචාර භාවිතාව තමයි ඊටම ත්‍රාණ පාදන විදියේ භාවිතාව තමයි එකම වැඩසටහනකදී එකම කාරණාවක් සම්බන්ධව වත්කම් බැරකම් කියන්නේ එකම මාතෘකාවක් සම්බන්ධව පාර්ශව දෙකක් ප්‍රශ්න කරද්දී විධි දෙකකින් ප්‍රශ්න කිරීම ඊටම අසෝබනයි ඊටම කැතයි. අපි රූපවාහිනී වැඩසටහන් දැකලා තියෙනවා. අපි ඒ වගේ ඒ වැඩසටහන් මෙහෙවන මාධ්‍යවේදීන් ඒ වැඩසටහන් මෙහෙවන විදිහ අපි දැකලා තියෙනවා. නේද? උදාහරණයක් විදිහට මෑත ඉතිහාසයේ ප්‍රසිද්ධම රූපවාහිනී වැඩසටහනක් වෙච්ච දෙරණ 360 කලින්දු ඒ වැඩසටහන් මෙහෙවන ආකාරය අපි දැකලා තියෙනවා. කලින්දුට විවේචනාත්මකව නේද ඒ සහභාගී නියෝජිතයන් කලින්දුට විවේචනාත්මකව කරුණු ඉදිරිපත් කරද්දී පවා ඊටම සංයමයකින් යුතුව ඒ වැඩසටහන අවසානයේ දක්වා මෙහෙවනවා. තමන්ගේ පෞද්ගලික ඇරියස් තමන්ගේ පෞද්ගලික මත ඒ වැඩසටහනට දාගෙන මේ මාධ්‍යවේදියෙක් කියන වෘතිය ඇතුලේ පාවිච්චි කරන්න නුසුදුසු විදිහේ වචන පාවිච්චි නොකර මාධ්‍යවේදියෙකුට නොගැලපෙන මට්ටමේ හැසිරීම් දක්වන්නේ නැතුව ඉතාම සංයමයකින් ඒ වැඩසටහන මෙහෙවනවා. ඉතින් ඊට පස්සේ ඔය දිනන වාද පිටිය වැඩසටහන් පස්සේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවෙන් කරන ඔය කරට කර වගේ වැඩසටහන් මේ විදිහේ වැඩසටහන් ගණනාවක් තියෙනවා. ඒතකොට හිරුනාලිකාවේ සටන සලකුණ වගේ වැඩසටහන් මේ වගේ කියන්නේ විවිධාකාර මාධ්‍යවේදීන් විවිධාකාර දේශපාලන නියෝජිතයන් සම්බන්ධව ප්‍රශ්න කරනවා. ඒක විවිධාකාර හැසිරීම් දක්වනවා. හැබැයි අපි දකින්නේ මේ සිරසේ ඔමායාගේ වගේ නේද සිරසේ සටනේ අනිත් ඉන්න මාධ්‍යවේදීන්ගේ වගේ තෝරාගත්ත දේශපාලන කණ්ඩායමක් ඉලක්ක කරගෙන දේශසහගත විදියට ඒ වැඩසටහන් මෙහෙවනවා සහ අපි අර හැමදාම කියනවා වගේ එළියේ මේක බලාගෙන ඉන්න සහ එළියේ දේශපාලනයේ ඉන්න දේශපාලන භාවිතාවක් තියෙන ප්‍රජාව ඇතුලේ මිනිස්සු ඇතුලේ අර දේශපාලන පක්ෂ සම්බන්ධව දේශපාලන නියෝජිත සම්බන්ධව ඊටම වෛරී සහගත ආකල්ප රෝපණය කරන්න මේගොල්ලෝ උත්සාහ කරනවා. ඉතින් වෛරයක් හදන්න හදනවා. ඊළඟට යම් කිසි විදියකට මේගොල්ලන්ගේ මේ ඊටම අශීලාචාර අසික්කිත හැසිරීමට ඒ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් පැමිණෙන නියෝජිතයාත් ආවේගශීලීව අදහස් ප්‍රකාශ කරොත් තමන්ගේ ආයතනය ඇතුලේ තමන්ගේ වැඩසටහන ඇතුලේ අර මිනිහාට වාක් ප්‍රහාර එල්ල කරනවා ෆ්ලැට් වෙලා යන. එතකොට
එක පැත්තකින් ඒ දේශපාලන ව්‍යාපාරයට එක පාරක් වෙනවා සහ එළියේ මතයක් හදනවා මෙන්න මේගොල්ලන්ගේ හැසිරීම කියලා. නේද? මේ විදිහේ ලොකු වැඩපිළිවෙලක් ඔළුවේ තියාගෙන තමයි මේගොල්ලෝ මේ වැඩසටහනට සහභාගී වෙන්නේ. එතකොට මෙතනදී අහනවා රනිල් වික්‍රමසිංහ කොහොමද එහෙම ලොකුවට සල්ලි හම්බ කරගෙන තියෙන්නේ? එහෙම ව්‍යාපාර ගොඩක් කරන්නේ කොහොමද? අපි කියන්නේ රනිල් වික්‍රමසිංහගේ ඉතිහාසය ගැන දන්නේ නැත්නම් ඒක සිරසේ හරි ඔමායාගේ හරි දැනුමේ සම්බන්ධ ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඉතිහාසය කියවලා ඉන්නක ඉතිහාසය ඉගෙනගෙන එන්න. අපි මීට කලිනුත් ඔය කිව්ව වැඩසටහනකදී දේශපාලනය කරනවා නම් ඒකේ ඉතිහාසය ගැන පොඩ්ඩක් ඉගෙනගෙන එන්න. මේ දේශපාලනය හතර කරන දන්නේ නැතුව මේ එලෝ ඉඳන් මෙලෝ අත ගන්නවා වගේ නේද? අරක කොහොමද වෙන්නේ මේක කොහොමද වෙන්නේ ඒවා කියන්නේ නැතුව ඉස්සලා රනිල් වික්‍රමසිංහ කියන්නේ කවුද කියලා හොයලා බලලා එන්න. රනිල් වික්‍රමසිංහ මෙහෙම දේපල තියෙන්නේ කොහොමද කියලා හොයලා බලලා එන්න. රනිල් වික්‍රමසිංහගේ පවුල් පසුබිම හොයලා එන්න. එතකොට හොයාගන්න පුළුවන් රනිල් වික්‍රමසිංහට මෙහෙම දේපලක් මෙහෙම බූදලයක් ආවේ කොහොමද? රනිල් වික්‍රමසිංහ මෙහෙම ව්‍යාපාරය කරන්නේ කොහොමද? කියන එක හොයන්න පුළුවන්. අපි ඒකට වෙනම කතා කරමු. ඒක වෙනම කතා කරන්න ඕන මාත්‍රකාවක්. මොකද ඒක මෙහෙම සරලව කතා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි මෙන්නට ඉතිහාසය දිහා බැලුවම පස්සේ ඔය ලංකාවේ පත්තර කලාව හඳුන්වලා දෙන්නේ රනිල් වික්‍රමසිංහගේ පවුල වැඩිහත් වෙලා ඔය ලේක් හවුස් එක ඒගොල්ලොන්ගේ නේද? දිනමින පත්තරේ ඒගොල්ලොන්ගේ. ඊළඟට ලංකාවට ටෙලිවිෂනය හඳුන්වලා දෙන්නේ ඒගොල්ලෝ. මේ විදිහේ විශාල වපසරියක විවිධ ශේෂ්ත්‍රවල ව්‍යාපාර කරපු විශාල වත්කම් ප්‍රමාණයක් තියෙන පවුලක් ඉතිහාසය දිහා බැලුවම මේක අද ඊයේ සල්ලිකාරය වෙච්ච මිනිස්සු නෙමෙයි නේද? කොවිඩ් එක වෙලාවේ ගෙදර ඉඳලා ක්‍රිප්ටෝ කරන්සි වලට account හදාගෙන ඒවා සංවිධාන සල්ලිකාරය වෙච්ච මිනිස්සු නෙමෙයි නේද? මේ කරවල ටික මාළු ටික පුත්තල මේ යාළුවන්ගෙන් රත්නපුරේ ගියාම කෙහෙල් කන හාල් ටික අරගෙන ඇවිල්ලා අනුරාධපුරේ ගියාම එළවලු මල්ලක් හාල් ටිකක් අරගෙන ඇවිල්ලා එහෙම ජීවත් වෙලා මේ කැට හොල්ලලා සල්ලි එකතු කරලා විදේශගත ඉන්න කට්ටියගෙන් සල්ලි එකතු කරලා එහෙම ධනපතියෝ වෙච්ච අය නෙමෙයි. ඒ කියන්නේ කෙටියෙන්ම කියනවා නම් මේ අද ඊ හතු පිපෙනවා වගේ එකපාරට ධනපතියෝ වෙච්ච මිනිස්සු නෙමෙයි. දීර්ඝ ඉතිහාසයක් ඇතුලේ යම්කිසි වැඩ ප්‍රමාණයක් කරලා තමන්ගේ තිබෙන ධනය රට වෙනුවෙන් පරිත්‍යාග කරලා නේද? ඔය කැලණි විහාරයේ තියෙන්නේ රනිල් වික්‍රමසිංහගේ මිත්තණියගේ ඉඩම්නේ. ඒකට එහෙම රටට තමන්ගේ පෞද්ගලික ධනය පෞද්ගලික දේපල පරිත්‍යාග කරපු මිනිස්සු එහෙම පවුලකින් එහෙම පරම්පරාවකින් පැවතෙන මිනිහෙක්ගේ දේපල මෙහෙම දේපලක් තියෙන්නේ කොහොමද කියලා ප්‍රශ්න කිරීමම විහිළුවක්. ඉතින් අපි ඒක සම්බන්ධව ලොකුට කතා කරන්නේ නැහැ. ඒක වෙනම කතා කරන්න මාතෘකාවක් නිසා අපි කියන්නේ නේද? මාධ්‍යවේදියෙක් විදියට මාධ්‍යවේදිනියක් විදියට වැඩසටහනක් මෙහෙවනකොට ඒ තියාගන්න ඕන ගුණාත්මක භාවයන් ආරක්ෂා කරගෙන මේ වැඩසටහන කරන්න. මොකද එහෙම නැති වුණොත් ඔය විනාශ වෙන්නේ මේ රටේ ගෞරව මේ රටේ මේ ලෝකෙම මාධ්‍යවේදියෙක් කියනකොම විශාල වටිනාකමක් තියෙනවා. ඒතකොට ඒ වෘත්තීය ගරුත්වය තමයි මේ කෙලසන්නේ. නේද? තමන්ගේ පෞද්ගලික දේශපාලන උමනාවලට, තමන්ගේ පෞද්ගලික ව්‍යාපාරික උමනාවලට, තමන්ගේ ආයතනයේ ව්‍යාපාරික උමනාවලට විවිධ දේශපාලන පක්ෂවලට බැඳියාවක් හදාගෙන ඒ ලැදියාව තමන්ගේ ගුවන් කාලය ඇතුලේ තමන්ගේ වැඩසටහන් ඇතුලේ පාවිච්චි කරමින් ඊට කැත විදිහේ භාවිතාවක් පෙන්නමින් වචනයේ ඉඳලා හැසිරීමේ ඉඳලා අංග චලනයේ ඉඳලා සියලු දේ තම කැත විදිහට පාවිච්චි කරමින් ඒ භාවිතාව පෙන්වමින් තමන් මාධ්‍යවේදියෙක් හෝ මාධ්‍යවේදිනියකට එහා ගියපු ගණිකා සේවයේ නිරත වෙන කෙනෙක් බවට ලෝකෙට පෙන්වන්න කරනවා. ඒක හරිම කැතයි. මොකද මේ වෘත්තීය අයිති වෙන්නේ සිරසට විතරක් නෙමෙයි. ඒක උමායට විතරක් නෙමෙයි. එතකොට මේ වෘත්තීය ගරුත්වය රැකෙන්න ඕන නේද? ගැල ප්‍රශ්න කරන්න. දේශපාලන කාරණා සම්බන්ධ ප්‍රශ්න කරන්න. හැබැයි තියාගන්න එක ලයින් එකක් නේ. ඒක මාලිමාවට වෙනමයි, ජයුපිට වෙනමයි. ඒක දෙමළ දේශපාලන පක්ෂවලට වෙනමයි, මුස්ලිම් දේශපාලන පක්ෂවලට වෙනමයි. ඒක සජ්ජබෙට වෙනමයි, ඒක UMP එකට වෙනමයි, ඒක රනිල් සම්බන්ධව වෙනමයි, ඒක මහින්ද රාජපක්ෂ සම්බන්ධ වෙනමයි. එහෙම තියෙන්න බෑ. ඔයාලට දේශපාලන පක්ෂ දෙවල ප්‍රශ්න තියෙනවා ඒක වෙන බේරගන්න. හැබැයි මේ මහ ජනතාවගේ ගුවන් කාලය ඇතුලේ මේ වැඩසටහන් වල තියෙන ගුණාත්මක භාවයත් නැති කරන්න එපා. දේශපාලන වැඩසටහන් කියලා කියන්නේ මේ විදිහේ නිකන් කැත විදිහේ දේවල් නෙමෙයි.
අතීතයේ ගත්තම දේශපාලන වැඩසටහන් වලට හොඳ ගුණාත්මක භාවයක් තිබුණා. ඉතින් මේ විදිහ කැත විදියට මේක කරගෙන ගියාට පස්සේ අපි දන්නේ අනාගතේ සිරස බලන එක මිනිස්සු නතර කරයිද? එහෙනම් එහෙම නැත්නම් ඔය සටන ප්‍රෝග්‍රෑම් එක බලන එක මිනිස්සු නතර කරයිද කියන්න අපි දන්නේ. හැබැයි ඒ කොහොම වුණත් වැඩසටහන් ගැන නාලිකාව ගැන මිනිස්සුන් හිතේ තියෙන විශ්වාසය සහ ඒ ගෞරවය කෙලෙසෙන විදියට වැඩ කරගන්න එපා. එහෙම වැඩ සිද්ධ කරගන්න එපා. සහ අපි ඔබයා කෝවිලගොඩකින් ඉල්ලන්නේ තමන්ගේ තියෙන පෞද්ගලික ඔරොප්පු, තමන්ගේ පෞද්ගලික ඇරියස්, තමන්ගේ පෞද්ගලික ගනුදෙනු වැඩසටහනට එනකොට එළියෙන් තියලා එන්න. එහෙම එන්න බැරි නම් ඔයා එකම විදියට හැම දේශපාලන පක්ෂයක් සම්බන්ධව හැම දේශපාලන නියෝජිතයක් සම්බන්ධව කටයුතු කරන්න ප්‍රසිද්ධියේ මේ විදියට වැඩ කරලා තමන්ගේ ඔය ඇඳන්ගෙන ඇඳුමට යටින් තියෙන හෙළුව සමාජයට නිරාවරණය කරන්න එපා කියලා අපි එයාට මතක් කරනවා. මේ කාරණාව අපි කතා නොකර ඉන්න හිටපු මාතෘකාවක් අපි මේ සම්බන්ධව වැඩසටහන් ගානකින් කතා කරලා තියෙනවා මේ සිරසේ භාවිතාව සම්බන්ධව. හැබැයි දිගින් දිගටම මේක මේ විදිහට සිද්ධ වෙනකොට අපිටත් ඒක නතර කරන්න වෙන්නේ නැහැ. අපිටත් මේක කතා කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා අපි අපේ අදහස මේ සම්බන්ධව කිව්වා. මේක මෙතනින් නතර වෙන්නේ නැත්තම් අපි මෙතනින් නතර වෙන්නේ නැහැ කියන පණිවිඩය ලබා දෙමින් අදට අපේ වැඩසටහන අවසන් කරනවා. යන්න කලින් මතක් කරනවා අපේ channel එක subscribe කරන්න, bell icon එකත් ඕල් දාලා තියාගන්න. අපේ වැඩසටහන දාපු ගමන් බලන්න ඔබට අවස්ථාව ලැබෙනවා. ඉතින් එහෙමනම් ගිහින් එන්න තව දවසක හමු වෙමු. ඒත් ඔබ සියලු දෙනාට ජය වේවා.